හයි කොහොමද? ඉතින් කඩේ වගේම රහට හදමුද රසම රස පූල් දෝසෙයි. ඉතින් මේකට ඕනි කරන්නේ අලුත් පූල් ගෙඩියක්. මම මේකට ගත්තේ අපේ වත්තේ වැලක තිබ්බ පූල් ගෙඩියක්. ඉතින් ඔයාලත් ගන්නවා නම් අලුත් පූල් ගෙඩියක් ගන්න. මේක මේ විදිහටම හැදුවොත් ඔයාලට කඩේ වගේම රහාට පූල් දෝසෙ හදා ගන්න පුළුවන්. ඉතින් එන්නකෝ අපි හදලා බලමු. ඉස්සරවම කරන්න ඕනි මේ පුහුල් ගෙඩියේ තියෙන මේ අලු ටික හොදලා යවන එක. මම මේ කරන්නේ පුහුල් ගෙඩියේ තියෙන අලු ඔක්කොම ඉස්සරලාම හොඳට හොදලා අයින් කරගන්න එක. ඊට පස්සේ මේ පුහුල් ගෙඩියේ පොත්තයි මදෙයි සම්පූර්ණයෙන්ම අයින් කරගන්න. පුහුල් ගෙඩියේ පුළුන් වගේ කොටස තියෙන කොටස සම්පූර්ණයෙන්ම කපලා අයින් කරගන්න. ඊට පස්සේ කපාගත්ත කෑලි ගෑරුප්පුවක් අරගෙන හොඳට සිදුරු වෙන්න ඇනගන්න. සම්පූර්ණයෙන්ම පූල් කෑලි ටික ගෑරුප්පෙන් ඇනලා සිදුරු කරගෙන මේ විදිහට කොටු හැඩයට කපා ගන්න. ඊට පස්සේ කපාගත්ත පූල් කෑලි ටික හොඳට පිරිසිදු වතුරකින් හොද ගන්න. ඊට පස්සේ භාජනයකට හුණු ටිකක් දාලා ඒක හුණු ටික වතුරත් එක්ක හොඳට කලවම් කරගන්න. මම මේ කරන්නේ හුණු වතුරත් එක්ක හොඳට කලවම් කරගන්න එක. මම මෙතන තේ හැඳි දෙකක් වගේ තමයි හුණු අරගත්තේ මගේ පූල් ගෙඩියේ ප්‍රමාණෙත් එක්ක. ඒ හුණු වතුරට ඊට පස්සේ අපි පූල් කෑලි ටික හොඳට දාලා පැය 10ක් විතර පෙගෙන්න තියාගන්න. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා පූල් කෑලි ටික වතුරට දාලා තම්බ ගන්න බාගෙට. ඒ තම්බගත්ත කෑලි ටික අයින් කරලා නැවතත් ඒ භාජනයට දාලා ඒ භාජනයට සීනි ටිකක් දාගන්න. මේ මෙතනදී නැවතත් වතුර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පූල් වල තියෙන වතුර මේ සීනිත් එක්ක කලවම් වෙන හින්දා. ඊට පස්සේ මේ සීනි වතුරත් එක්ක හොඳට ටික වෙලාවක් කලවම් වෙන්න දෙන්න. ඊට පස්සේ සීනි වතුරත් පැය 10ක් විතර හොඳට උරා ගන්න විදිහට තියන්න. ඊට පස්සේ පූල් කෑලි ටික අයින් කරලා ඒ සීනි වතුරටම තව සීනි ටිකක් දාගන්න. මම මෙතනදී තාච්චියට මගේ සීනි වතුර ටික දාගන්නවා මගේ භාජනය ඊට මදි හින්දා. ඉතින් ඒ වතුරටම තමයි නැවතත් මම සීනි දාගන්නේ ග්‍රෑම් 100ක් විතර. ඒ ටික හොඳට දිය වෙනකන් ලිපේ තියාගන්න. මෙතනදී මං සීනි කිලෝ 1.5ක් වගේ ගත්ත පූල් කිලෝ 1.5ක් තිබුණ හින්දා ඉතින් ඒ සීනි වතුරට ඊට පස්සේ පුහුල් කෑලි ටික දාලා හොඳට ඒකත් එක්ක කලවම් කරගන්න. ටික වෙලාවක් යනකොට සීනි ටික ඔක්කොම මේ විදිහට ගල් වෙනවා වගේ දැනෙනවා. එතකොට හොඳට නවත්තන්නේ නැතුව සීනි ටික කලවම් වෙන්න කරුවා ගන්න මේ විදිහට. ඔයාලට පේනවා ඇති දැන් මේ විදිහට හයි වීගෙන එනවා මගේ සීනි ටික. ගොඩාක් කර වෙන්න තියන්නත් එපා. මෙන්න මේ ප්‍රමාණයට වගේ එනකොට ඔයගොල්ලෝ ලිප ඕෆ් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මං හදපු රසම රස පූල් දෝසි එක.